ගෙදර නංගි ආස නැත්නම් මාව දැලේ දාගන්න. වට්ට පිට බලන්න එපානේ. ඔයාගෙන් ඇහුවේ. ඔයා නුවර නම් ඔයා ඉස්සන්නේ ඔයා මොනවාද Facebook එකේ නිකන් දාති ලීගොමු අපිට අදාළ නැහැ හරිද ඔයා මොනවද කියන්නේ ඔයා මොනවද කියන්නේ නුවර නම් නුවර විදිහට හිටපන් හරිද දාගෙන එන්න නුවර නම් නුවර විදිහට ඇයි මොකද කියන්නේ ඇයි ඔයා නුවර නම් ඔයා ඉස්සන්නේ ඔයා මොනවාද Facebook එකේ නිකන් දාති ලයින් දාන්නේ මම ඉෂාන් තමයි හරිද මම ඉෂාන් තමයි මම ඉෂාන් ඔබගේ නිකන් කට වැඩේ නිකන් සත්‍ය දාන්න එපාරිද නම් නුවර විදියට ඉන්න නුවර තමයි ඇයි ඔයාට මොකක්ද දෙන්නනේ මේකොමු අපිට අදාළ නැහැ හරිද ඔයා මොනවද කියන්නේ ඔයා මොනවද කියන්නේ ඔයා මොනවද කියන්නේ ඔයා මොනවද කියන්නේ හරිද ඒ මුව දාගෙන ඇවිල්ලා මුව දාගෙන නුවර නම් නුවර විදියට හිටපන් හරිද මුව දාගෙන ඇවිල්ලා නුවර නම් නුවර විදියට මම මොනවද කියන්නේ මුව දාගෙන දාන්න මුව දාගෙන ඇවිල්ලා මොනවද කියන්නේ මාව දාන්න ඔයා මොනවද කියන්නේ අද ඔය මුව දාගෙන Stop it. Get some help. අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් කොහෙද යන්නේ? මං ගෙදර නංගි එහෙම අවුල්ද බැඳලා එහෙමද? මම ඇයි ඒකට උත්තර දෙන්න චුට්ට අමාරුද? නෑ මම බැඳලා නෑ නංගි බැඳලා නැහැ. ෂුවර්ද බැඳලා නැහැ කියලා? බැඳලා නෑ නංගි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හොයා ගන්න ඕනේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න තමයි මම මේ යන්නේ නංගි හොයා ගන්න යන්නේ. හම්බුනේ නැද්ද? හම්බෙනවා නැති වෙනවා එහෙම තමයි ඉන්නේ නේද? ඔයා දන්නවද කුරුණෑගල X7 එක ගැන? X7 ඔව් X7 X7 යන්නම ඉන්නෝ මේ ගෑල්ලාමයිනුත් ඉන්න කට්ටියම ඉන්න දෝන් කෙනෙක් හොයා ගන්න පුළුවන් ආවොත්. අනේ මං එන්නම් නංගි කොහෙටද එන්න ඕනේ? කුරුණෑගලම තමයි තියෙන්නේ. කුරුණෑගල කොහෙද? දැම්ම කියන්නේ රහසක් ඒක. ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන්. දෝන් කෙනෙක් හොයා ගන්න ඕන නම් එන්න. දෝන කෙනෙක් කියන්නේ ඒ කියන්නේ චූටි දෝන කෙනෙක්ද ලොකු දෝන කෙනෙක්ද? ඔයාට මොන වගේ දෝන් කෙනෙක්ද ඕනේ? පොඩි එක්කෙනෙක්ද ලොකු එක්කෙනෙක්ද ඕනේ? චූටි දෝන කෙනෙකුත් ඕනේ මම ලොකු දෝන කෙනෙකුත් ඕනේ. ඇයි දෙකක්? මං අනේ මන් දන්නේ නැහැ මොනවා කියනවද මන් දන්නේ ඒ किलिए किलिए मणि मणि में घटों पे Yeah, boy. no cuando salgo. Oxi!
Buzi na palina tu. Buzi pun nak selina tu. Nah, betul. Sini jangan dah. ඔච්චර දාලා වල යන්න බැරි. ඒ වරන්නේ මා. යකෝ අරුන් මැරේ වතුර ගෙනලා මාරේ. යකෝ කවුද හිලා දුන්නේ? මීට වැඩිය හොඳයි. බැම්මට හිව. නුඹට සිත බැඳුනේ කිමයි මා හම්බන්නේ නුඹට සිත බැඳි කියපං මට ඇයි උඹ ද්‍රෝහිකමක් කරේ මාව කසාද බැඳලා වෙන මිනිහෙක් බුදිය ගන්න ගියයි කියපං කටින් කියපං කියපං පිටකොටේ 500 කාමර වලට ගියානේ උඹ කියපං තන්දුත් එක්ක ගියා පිටකොටේ 500 කාමර වලට හා තන්දු සම්පූර්ණම කියපං තන්දු කියපං විජේපාල ගෙවල් කොහෙද එතකොට තොපිලා දෙන්න මේ හොරෙන් පවුල් කෑවනේ මිනිහාගේ රට ඉන්න මිනිහාගේ සල්ලි අරගෙන කියපන් රට ඉන්න නුවන්ගේ සල්ලි අරගෙන මොනවද කරේ උගේ සල්ලි අරගෙන මොනවද කරේ උඹට 12000 උඹට මම ෆෝන් ගන්න තරම් ගන්න කියලා සල්ලි මම කොච්චර දුන්නු උඹට කියපන් දුන්න හරි ඉතින් උඹට සල්ලි මම කීයක් දීලා තියෙනවද ඔක්කොම ලක්ෂ කීයක් තියෙනවද සුදු අම්මා මේ අහනවද මේ මං කඩේට ඩිංගල් දුවලා එන්න ඔතන ඉන්නවද හරි මං එනවා ඉක්මනට එනවා ඔහම ඉන්න ඩිංගල් එනවා ඉතින් මේ ඉක්මනින් දුවගෙන යන්නේ කඩයක් හොයාගෙන සුදු අම්මා එන ගම චූරු එයි කියලා දන්නවද ඉතින් දීන් එකක් කියලා. එයා අවසන් දීන් බොන්න අරන් දෙන්න ඕනේ කියලා ඉතින් මාත් මන්ට කඩයක් හොයාගෙන දුව වෙන්නේ. ඔන්න ඉතින් දීන් එක නම් ගත්තා. දැන් බලමු සුදු අම්මා කොහෙද ඉන්නේ කියලා. ආන් ඉන්නවා. දැන් ඉතින් පුපුර ඇත්තේ ඉතින් තනියම දාලා දිව්වනේ. දීන් එක දික් කරොත් ඉතින් මාවත් අමතක වෙනවා. අපි බලමු එයාට දීලා. ඉල්ලපු දෙන්නේ. ඔද්දා මොකද දැන් තරහින් වගේ? ඇයි කඩේට ගියේ? කඩේට ගියද? දෙන්න. අප්පච්චි. ඔතෝනේ පුතා. නෑ මට මට පත්තේ මෙව්වගේ තමයි. ඉතින් ඔයා ඉල්ලුවා මං ආදම් නෑ මෙව්ව බොන්න. එහෙනම් තින්න ආයි මාරු කරේ. දැන් ඉතින් මම අපරාධ මං කැඩුවත් එක මේ. කෝ කැඩුවා? සද්ද හොන්නද? එහෙනම් දැන් මොනවද මට දෙන්න? මොකක්ද දෙන්නද එහෙනම්? ඉතින් සුදු අම්මගේ දොළ දුක හරි. දැන් ඉතින් මාවත් මතක නෑ මේක. එක් වීනම් රිදවන්න එපා රිදවුවත් දෙන්වී යන්න එපා ආදරේ නම් හඬවන්න එපා හැඬවුවත් ඔබේ No! God, please, no! 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 No!
තමුසේ මොකටද ඔය අර මොන්ඩිසෝරි අම්මලාට මැසේජ් දාලා තියෙන තමුසේට මොකක් හරි ඇම්මක් තියෙනවද? මං කාටද ඔය මෙසේජ් දැම්මේ? ඇයි ළමයාගේ මොන්ඩිසෝරි අම්මලාට මැසේජ් දාන්නේ? දාපු උන් දන්නේ නැද්ද දැන්? තමුසේ දාපු උන් තමුසේ දන්නේ නැහැ. ඉතින් මට අර රික්වෙස්ට් රික්වෙස්ට් අපිත් එහෙනම් අපිටත් දැම්ම උඹේ යාළුවන්ගේ ගෑනු අනිත් ඒවා ඔක්කොම දැන් අපිත් හායි හුයි ගාලා දානවනේ ඈ ඔබ ඒ ගෑනු මට කිව්වා කයි මැසේජ් කරා කියලා කිව්වේ නැත්නම් මෙයා කියන්නේත් නෑ උන්ගේ පිටින් ආරංචි වුණාම මම ඇවිල්ලා අහන්න ඕන එක ඉතින් ওই තමුසේ යාළුව කියන්නේ මගේ යාළුවා නෑ ඒ මොන්ඩිසෝරි මං අඳුරගත්ත අම්මලා උන්ට මැසේජ් දාන්න ඕනේ නෑ ඔයා ඒ මගේ යාළුවෝ විතර ඒ මගේ යාළුවෝ මම එන්නේ නැහැ තමුසේ යාළුවෝගේ මිනිස්සුත් එක්ක මැසේජ් දාන්න අයියනේ අනේ උඹේ වනචරකම් මගෙන් අහගන්න එපා නටපු නැටිලි දැන් එනවා මෙතන බයිලා ගහන්න මොකටද බලන් ඉන්නේ ඇයි බලන් ඉන්නේ මූණ දිහා පෙරහැරක් කරනවද දැන් මූණේ කියන ඒවට උත්තර නෑ තමුසෙට තමුසේ කරන ඒවට උත්තර නෑ තමුසෙට හවුනාම කට ඇහෙනවා එච්චරයි වෙන්නේ ඔක්කොම වැහිලා එතකොට මීට කතා කරන කැතෝ කතා කරන්නේ තමුසල කරන්නේ ඔහොම තමයි කතා කරන්න ඕනේ මේ අනවශ්‍ය දේවල් නෙවෙයි කරන්නේ